අතීතේ නන්දුත්තර කියලා මානවකෙක් කියලා මහා පනාද මාලිගාව ජලයෙන් ගොඩට අරන් බද්දජී මහරහතන් වහන්සේ කළ ප්‍රාර්ථනාව මේ ප්‍රාතිහාර්ය දැකලා තමනුත් අනාගතේ ප්‍රාතිහාර්ය කිරීමේ පිණිස අදිෂ්ඨානයක් ඇති කරගත්තා. ඒ දැකපු රහතන් වහන්සේලා සෝනුත්තර මහරහතන් වහන්සේටම පැවරුවා. ඒ නන්දුත්තර කියන තරුණයා තමයි දැන් අනුරාධපුරයේ දුටුගැමුණු රජුරුවන්ගේ කාලේ සෝනුත්තර කියන නමින් මේ ඉපදිලා හිටියේ. දැන් ඒතර බලන්න බුද්ධ කාලේ බුදුරජාණන් වහන්සේ ඇසින් දැක දැක පින් කරපු අය බුදුරජාණන් වහන්සේ පිරිනවම් පෑවට පස්සේ ඒ ඇත්තෝ ආපහු උපන්නේ ලංකාවේ. මේ දීපේ නිසා මේ රහතන් වහන්සේලාගේ දීපේ නිසා. ඉතින් සෝනුත්තර මහරහතන් වහන්සේට සංඝයා සිහිපත් කර සිටිනවා. ප්‍රිය ආශ්මතුනි, අපගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කුසිනාරාවේ සාල උපවර්තන සල්වනේ සාල වෘක්ෂ දෙකක් අතර වැඩ ඉඳිද්දී සග්දවිඳුට මෙන්න මෙහෙම ප්‍රකාශයක් කළා. දේවේන්ද්‍රේනි, මාගේ ශාරීරික ධාතු ද්‍රෝණ 8ක් භාග්‍යතුන් වහන්සේගේ ආදාහනින් පස්සේ ලැබෙනවා. එයින් එක් ද්‍රෝණයක් රාමගමේ කෝලියවරුන් විසින් පූජා කරනවා. රාමගමේ වන්දනා කළේ කෝලිය කියන පිරිස. එතනින් ඒ ධාතුන් වහන්සේලා නාග ලෝකයට ලැබෙනවා. නාග ලෝකයෙන් ස්වර්ණමාලී මහා ස්තූපයට තමයි මේ ධාතුන් වහන්සේලා ලැබෙන්නේ. මහා ස්තූපේ නිදන් වෙනවා බොහෝ දෙවි මිනිසුන්ට යහපත පිණිස. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ඒ වගේ ප්‍රකාශයක් තියෙනවා. ඊළඟට අනාගතයේ දකින මහා කස්සප මහරහතන් වහන්සේ ද්‍රෝණ 8ක් ධාතුන් වහන්සේලා රාජ්‍ය 8කට බෙදුවට පස්සේ නැවත අජාසත් රජතුමා කරපු මහා ධාතු නිදාණයට වාල සංඝාත යන්ත්‍රයේ සහිතව අපි මුලින් ඒ විස්තර කළා. ඒ නිදාණයට ධාතුන් වහන්සේලා ගනිද්දී රාමගාමී කෝලියන් වදින ධාතුන් වහන්සේලා ගත්තේ නැහැ. අනිත් ද්‍රෝණ 7ම ධාතුන් වහන්සේලා ගත්තා. ඇයි මහා කස්සප මහරහතන් වහන්සේ දුටුවා ඒ උතුම් ධාතුන් වහන්සේලා නාගයින්ට ලැබිලා නාගයින්ගෙන් ස්වර්ණමාලී සෑයට ලැබෙන බව ප්‍රිය ආයුෂ්මත් සෝනුත්තර ඔබ වහන්සේ ඒ ධාතුන් වහන්සේලා රම්මැලි සෑයට ගෙනෙන බව භාග්‍යතුන් වහන්සේ දුටුවා. ඒ වගේ මහා කස්සප මුනිදුන් දුටුවා. ඊට පස්සේ ඒ විතරක් නෙවෙයි අපගේ ඊළඟට ධර්මාශෝක රජුරු ද්‍රෝණ 7ක් ධාතුන් වහන්සේලා වාල සංඝාත යන්ත්‍රයේ ඇතුළත දැකලා ඉතුරු ද්‍රෝණී ධාතුන් වහන්සේලා කොහෙදෝ කියලා සිතද්දී රාමගාමී කෝලී ජනපදයේ වන්දනා කරනවා කියලා දැනගෙන සංඝයා ඒ රජතුමාට කිව්වා, රජතුමනි, රාමගාමී ධාතුන් වහන්සේලා ඔබගේ බාරයට ගන්න එපා. අනාගතයේ මේ ධාතුන් වහන්සේලා නාග ලෝකෙට ලැබිලා නාග ලෝකයෙන් ලංකාද්වීපයේ රත්නමාලී ස්තූපයට ලැබෙනවා. ඒ නිසා ප්‍රිය ආයුෂ්මත් සෝනුත්තරේනි, නුඹ වහන්සේ ධාතුන් වහන්සේලා නාග ලෝකයෙන් වඩම්මන බව රහතුන් දුටු දෙයක්. ඊළඟට අපගේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ලක්දෙරණට වැඩම කළාට පස්සේ මේ ස්ථානයේ සපුමල් පූජා කරමින් රත්නමාලී ස්තූප භූමියේ අනාගතයේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා පිහිටනවා කියලා මිහිඳු මහරහතන් වහන්සේගේ ප්‍රකාශයක් තියෙනවා. සියල්ලටම කලින් සතර බුදුරජාණන් වහන්සේලා වැඩ හිටපු මේ බිමේ අනාගතයේ ද්‍රෝණයක් ධාතු පිහිටන මහා සැයිදී වන බව අපේ බුදුරජාණන් වහන්සේ 500ක් මහරහතන් වහන්සේලා සමග මේ භූමියේ නිරෝධ සමාපත්තියෙන් වැඩ හිඳීමේ ප්‍රකාශ කළා. බුදුරජාණන් වහන්සේගේ ප්‍රකාශයේ කාන්තෙන් සත්‍ය වෙනවා. ප්‍රිය ආයුෂ්මත් සෝනුත්තරේනි, නාග ලෝකෙට වඩින්න ධාතුන් වහන්සේලා රැගෙන එන්න. ඊටාම සන්තෝෂයටපත් වුණ සෝනුත්තර මහරහතන් වහන්සේ නාග ලෝකයට යන්න සූදානම් වුණා. කෙසේනම් නාග ලෝකෙට රාමගාමී තිබුණ ධාතුන් වහන්සේලා ලැබුණේද? රාමගාමී අදටත් ඔබට බලන්න පුළුවන් වුණොත් සිටියන් වලින් රාමගාමී තියෙන්නේ අදටත් ගංගානම් ගඟ මුහුදට වැටීමත් ඒකට සමාන්තරව. එතකොට මහ විශාල ජල පහරක් ගහගෙන යන භූමියක ඉවුරක තමයි රාමගාමී ස්තූපේ තියෙන්නේ. විශාල සැඩ පහරක් ඇවිල්ලා දිනන් අර රාමගාමී ස්තූපේ කැඩුනා. කැඩිලා ධාතු කරඬුව මුහුදට ගියා. මුහුදට ගියාට පස්සේ ඒ ධාතු කරඬුව ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා තැන්පත්
ඒ වතුර ඇතුළට ගිය ධාතු කරඬුව මැණික් එකතු වෙලා ඉබේම මැණික් එකතු වෙලා මැණික් වලින් ආසනයක් හැදුණා. ඒ ආසනය මත උඩින් කරඬුව වතුර ඇතුළට යනකොට වතුර ඇතුලේ මැණික් එකතු වෙලා ආසනයක් හැදුණා. ඒ කරඬුව ආසනය මත තැන්පත් වෙලා ඉබේම වතුර උඩට මතුවෙලා රැස් විහිදී තියෙනවා. ගංගා නම් ගඟ මැද. ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා. ඊට පස්සේ මේක නාගයෝ දැකලා මාංජේරිකා කියන නාග භවනේ හිටපු මහා කාල නාරජතුමාට ඉක්මනින් දැනුම් දුන්නා. මහා කාල නාරජතුමා දස කෝටි දහසක. ඒ කියන්නේ දස කෝටි ඒවා 10ක් දහසක් නාගයන් පිරිවරාගෙන. එතකොට හිතන්නකෝ කොච්චර නාග පිරිසක් ඉන්නවද කියලා. දස කෝටි දහසක නාග පිරිවරක් සමග එතැනට පැමිණිලා ධාතුන් වහන්සේලා වන්දනා කරලා ඒ රුවන් ආසනය සමගම ධාතුන් වහන්සේලා නාග ලෝකෙට වැඩමලා මාංජේරිකා කියන නාග භවනේ මාණික්‍ය ධාතු ගර්භයක තැන්පත් කරලා වන්දනා කරනවා. ඉතින් රහතන් වහන්සේලා කියා හිටියා ආයුෂ්මත් සෝනුත්තරේනි ඉතාමත් දැඩි ආරක්ෂාව සහිතව තමයි මේ ධාතුන් වහන්සේලා විමානේ වැඩින්නේ. ගන්න එක ලේසි නෑ. ඒ නිසා මේක ඉතාමත් සීබුද්ධියෙන් කරන්න ඕන දෙයක් කියලා. ඊට පස්සේ සෝනුත්තර මහරහතන් වහන්සේ එසේ ස්වාමීනි කියලා සංඝයාට වන්දනා කළා. කල්යල් බලලා දුටුගැමුණු රජතුමා ස්වර්ණමාලී මහසෑයට සක්දෙමිඳු විදිහට ඒ සරසන රද මාර්ගවල ධාතු නිධානය සඳහා පැමිණෙන වෙලාවේ එදා මහ උත්සව දවසක් දොරටු 44 නොයෙක් ආකාරයෙන් දන්සැල් දෙනවා. ඇසල පොම්පෝයේ දවසේ නාටක ස්ත්‍රීන් පිරිවරාගෙන ඈත් රත පාබල කියන චතුරාංගනී සේනාව පිරිවරාගෙන ආභරණ වලින් සැරසිලා සයින්දව අශ්වයන් 4 දෙනෙක් යදපු මංගල රථයක රජතුමා පැමිණුණේ. කඩොල් ඇතා පෙරටුව මාව සියලු ආභරණයෙන් සැරසිලා අනුරාධපුර නගර වාසී කාන්තාවෝ 1008 දෙනෙක් ඉතා අලංකාරව සැරසී පිපී ගිය මල් දැමූ පුන්කලස්ගෙන රථේ පිරිවරා ගත්තෝය. පුන්කලස් අතින් අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම නොයෙක් වර්ගයේ සුවඳ මල් පොකුරුගත් දඬු ඇට පහන්ගත් හැම ඒ එක වර්ගයකින් 1008ක්. ඊට පස්සේ කොඩි රැගෙන තූර්ය ගෝසා ඈත්ස් රත ගෝසාවෙන් පොළොව තලයේ බිඳී යන්නක් මෙන් නින්නාද වුණා. ඒ සියල් වැසී යන සාදුනාදේ අනුරාධපුරයේ ගිගුම් දුන්නා. රත්නමාලී මහා සෑය ධාතු නිධානයේ ආශ්චර්යවත්. මහා යස පිරිවරෙන් යුතු දුටුගැමුණු මහ රජුරෝ තවතිසාවේ සක්දෙවිඳු වගේ වුණා එදා. ඊට පස්සේ රජතුමා ස්තූපයට සමීප වෙනවත් එක්කම සංඝයා අතරින් සෝනුත්තර මහරහතන් වහන්සේ පොළොවේ කිඳා බැස්සා. 이르දීන් පොළොවේ ඇතුළට ගියා. ඊට පස්සේ නාග භවනේ පහළ වුණා. ඈතින් වඩින රහතන් වහන්සේ දුටු මහා කාල නාරජු සංඝයාට මේ රහතන් වහන්සේට වන්දනා කළා. ඔබ වහන්සේ මොකද මේ පැත්තේ? කියලා මහා කාල නාරජු තාමත් පුරාණ වයසක කෙනෙක්. මොකද කකුසඳ කොණාගමන කාශ්‍යප ගෞතම කියන සිව්බුදු රජාණන් වහන්සේලායි කාලෙම නාලෝ හිටියන්නේ. අර රන් තැටි උඩුගම් බලා යද්දී ඒ තැටිය ගිහිල්ලා වැටුනේ මහා කාල නාරජතුමාගේ නාග භවනටනේ. සම්බුදු වන මොහොතේ පිනගොබ දහසක් මවාගෙන බුදුගුණ කිව්වේ මහා කාල නාරජතුමානේ. ඉතින් නාරජු හරි යස පිරිවර කීර්තියෙන් යුක්තයි, ආනුභාවයෙන් යුක්තයි, 이르දිහ වැඩි. ස්වාමීනි කිම මේ පැත්තේ නාරජුනි මේ වගේ ලක්දිරණේ මහා ස්තූපයක් කරනවා කියලා රම්මැලිසෑය විස්තරي කියලා ඔබ අතටපත් ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා තිබෙනවා. රාමගාමී ස්තූපය තිබිලා. අපිට මේ ධාතුන් වහන්සේලා අවශ්‍යයි රාමගාමී මේ රම්මැලිසෑය නිදන් කිරීම පිණිස. මේකෙන් හරියට දුක් වුණා මේ වචනේ අහපු ගමන් මහා කාල නාරජු. ඊට පස්සේ මහා කාල නාරජු මේ මොහොතේම හිතුවා මේ ශ්‍රමණයා 이르දිමත්. ඒ නිසා ධාතුන් වහන්සේලා ගන්න ඉඩ තියෙනවා කියලා තමන්ගේ බෑනා කෙනෙක් හිටියා වාසුල දත්ත කියලා. ඒ වාසුල දත්ත බෑනාට ඉංගියක් කළා ධාතු මන්දිරෙන් ධාතු කරඬුව ගන්න කියලා. වාසුල දත්ත නාගයා ඒ ධාතු කරඬුව ගිලලා සිනේරු පර්වතයේ පාමුල යොදුන් 30ක් දිග නාගයෙක් විදියට දරණ වෙලාගෙන
ශරීරයෙන් ගිනි පිට කර කර හිටියා. තමන්ගේ රූප වගේ 1000ක් මැව්වා. ඇත්ත නාගයා හොයාගන්නත් බෑ. එක වගේ නයි 1000ක් මැව්වා. ඊට පස්සේ වටේ තියෙනවා හොයාගන්න බෑ ඇත්ත නායා කොහෙද කියලා. දැන් නාගයා ගිල්ල ඉන්නේ ධාතු කරුණු. ඉතින් මේ වෙලාවේ දෙවියොත් නොඑක් තවත් නාගවරුත් නාගයොත් ශ්‍රමණ නාගයන් වහන්සේගේත් මහා කාල නාගයාගේත් යුද්ධයක් වුණොත් බලමු කියලා බොහෝ දෙනා පිරිවරා ගත්ත කියනවා. ඊට පස්සේ දැන් දැනගත්තට පස්සේ මහා කාල නාගයා ධාතු කරඬුව මේ වාසුල දත් අරංගිය බව කිව්වා මේ ස්වාමීනි මෙහි ඇති ධාතුන් වහන්සේලා නැහැ. ඊට පස්සේ නාරයතුමනි එහෙම කියන්න එපා. ධාතුන් වහන්සේලා රාම්මලිසයට වෙන් කළා තියෙන්නේ. ඒ නිසා ධාතුන් වහන්සේලා දෙන්න. ඊට පස්සේ නොඑක ආකාරයෙන් කියලා බැරිම තැන හරි. යන් එහෙනම් ධාතු මන්දිරයට. මන්දිරයට ගිහිල්ලා මන්දිරේ පෙන්නවා. නොඑක ආකාරයෙන් නොඑක රන්රුවන් වලින් සුන්දර ලෙස මනාකොට හිම කරලා තියෙන මේ ජේතිගරී දිහා බලන්න. තමුන්වහන්සේලාගේ ලංකාද්වීපයේ සියලු රන් රිදී මුතුමැණික් එකතු කළත් මේ ධාතු මන්දිරේ පඩි පෙළ තරම්වත් මේ පඳකට පහන තරම්වත් වටිනවද කියලා ඇහුවා. ඊට පස්සේ මහරහතන් වහන්සේ වදාලා එහෙම එකක් නැහැ. එහෙනම් මෙච්චර පුද සත්කාර තියෙන තැනකින් ධාතුන් වහන්සේලා මොකටද ලංකාව වගේ තැනකට ගෙනියන්නේ? කිව්ව නාරයතුමනි බුදුරජාන් වහන්සේගේ ධාතුන් වහන්සේලා මේ වැඩේ ඉන්නේ රත්තරන් කොච්චර තියනවද රිදී කොච්චර තියනවද මැණික් කොච්චර තියනවද කියලා ඒවා ගණන් කරන්න නෙවෙයි. ධාතුන් වහන්සේලා වැඩ ඉන්නේ අහිංසක මිනිසුන්ට පින් කර කර නිවනට උපකාරයක් වෙනස කුසල් රැස් කරගන්න. නාග ලෝකේ කොච්චර ධාතුන් වහන්සේලා වැන්දත් චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා කියලා එකක් නැහැ. චතුරාර්ය සත්‍ය අවබෝධ කරපු උතුම් අය ඉන්නේ මනුස්ස ලෝකේ. මනුස්සයන්ට ධාතුන් වහන්සේලා වැඳීම බොහෝ උපකාරයි. අනිතක මනුස්ස ලෝකේ ධාතුන් වහන්සේලා තිබ්බට පස්සේ නාගයන්ටත් ඇවිල්ලා වන්දනා කරන්න පුළුවන්. හැබැයි නාග ලෝකේ තියෙන ධාතුන් වහන්සේලා මිනිසුන්ට ඇවිල්ලා වඳින්න බෑ. මේ කරුණු කාරණා සලකලා භාග්‍යවතුන් වහන්සේම තමන්ගේ බුද්ධ වචනයෙන් මහ ස්තූපයට වෙන් කරලා තියෙන ධාතුන් වහන්සේලා. ඒ නිසා ප්‍රමාද වෙන්න එපා. දැන් රජතුමා ධාතු නිදන් කිරීම පිණිස මහ ස්තූප භූමියට පැමිණිලා තිබෙන්නේ. ඒ නිසා නාරයතුමනි ඉක්මනට මට ධාතුන් වහන්සේලා ලබලා දෙන්න කිව්වා. ඊට පස්සේ නාරයතුමා කිව්වා හරි. දැන් කියන දේ අහන්නේ නැහැනේ ඔබ වහන්සේ. තියෙනවා නම් ඔබ වහන්සේට පේනවා නම් ගන්න කිව්වා. ඊට පස්සේ රහතන් වහන්සේ හෙව්වා එහෙනම් හරි. ඔව් තියෙනවා නම් පේනවා නම් ගන්න කියලා කිව්වෙක් මං ගන්නම්. හරිද පේනවා නම් ගන්න කිව්වා. හරි පේනවා නම් ගන්න නේද කිව්වා. ඔව් පේනවා නම් ගන්න. තුන් පාරක් කිව්වා ගන්න කියලා. ඉතින් රහතන් වහන්සේගේ දිවසට පේනවා අර වාසුල දත්ත නාගයා ගිලලා අර සිනේරු පර්වතයේ පාමුල ඉන්නවා පෙනගොබ 1000ක් මවාගෙන තව ඒ වගේ 1000කුත් එක්ක. නමුත් ඇත්ත නයා කවුද කියලා උන්වහන්සේට දිවසට පේනවා. කතා කර කරගෙන ඉන්න ගමන් සියුම් අතක් මවලා අර නයාගේ බඩේ තිබ්බ කරඬු ගත්තා. එහෙනම් හොඳයි නාරයතුමනි ඔබ සුවසේ ජීවත් වෙන්න කියලා සෙත්පතල මේ රහතන් වහන්සේ අතුරුදහන් වෙලා ගියා. ඉතින් හරියට මහා කාල නාරයි සතුටු වුණා. ඒ ශ්‍රමණයා යාන්තම් යවාගත්ත කියලා වාසුල දත්ත ටික ඉක්මනට කරඬු වරන් වරින් කියලා. වාසුල දත්ත බඩ සොලවා බලනවා ධාතු කරඬු නැහැ. අනේ ශ්‍රමණයන් වහන්සේ අපිව රැවැට්ටුවා කියලා සියලු නාගයෝ එක මොහොතෙන් මේ විලාප තියන්න ගත්තා. නාගයන්ගේ විලාප. ඊට පස්සේ මේ උතුම් ධාතුන් වහන්සේලා එතනින් වඩම්මනකොට ඒ අපේ සෝනුත්තර මහරහතන් වහන්සේ ඒ උතුම් ධාතුන් වහන්සේලා වඩම්මගෙන සංඝයා ඉදිරියේ පහළ වුණා. සංඝයා ඉදිරියේ පහළ වෙනකොට නාගයොත් ඉන්සේ කියමින් අනේ අපිට ඕන ධාතු කියලා පොළොවේ මතුවුණා නාගයොත්. ඉතින් සංඝයා සෝනුත්තර මහරහතන් වහන්සේගේ අතේ තිබෙන ද්‍රෝණයක් ධාතුන් වහන්සේගෙන් සුළු ප්‍රමාණයක් නාගයන්ට දුන්නා. එහෙනම් උඹලා වන්දනා කරන්න. ඒ ඡනෙහිම මණික් කරඬුව කළා මහා කාල නාරයතුමා ආපහු ධාතු මන්දිරේ ධාතුන් වහන්සේලා සුළු ප්‍රමාණයක් තිබ්බා. අදටත් වන්දනා කරනවා. ඊට පස්සේ නාරජ දරුවෝ සන්තෝෂයටපත් වෙලා එන ගමන් නොයෙක් මණික් වර්ග නාග ලෝකේ තියෙන නාග කඩුපුල් ඒ සියල්ල රැගෙන ආපහු කරඬු ඉදිරියේ පහළ වුණා. මේන් ඊට පස්සේ සක්දෙව් රජතුමා මණික් ආසනයක් මත රන් කරඬුවක් තියලා දෙවිවරු පිරිවරාගෙන රහතන් වහන්සේලාට පේන්න
රහතන් සෝනුත්තර මහරහතන් වහන්සේ පොළොවෙන් මතු වුණ තැන විස්කන් දෙව්පුතු ලවා ඒ මොහොතේම මණ්ඩපයක් කරවලා අර මණික් ආසනය මත ධාතු කරඬුව තැබෙව්වා. රුවන්වැලි මහා සෑයේ ධාතුන් වහන්සේලා වැඩ ඉන්න කරඬුව ධාතුන් වහන්සේලා නිදන් කරන්න කලින් කරඬුව පූජා කළේ සක්දෙව් රජාණෝ. සෝනුත්තර මහරහතන් වහන්සේ උන්වහන්සේගේ අතින්ම තමන්ගෙන රං කරඬුව තැන්පත් කොට උතුම් ආසනයක වඩා හිඳිව්වා. සාම්පති බ්‍රහ්මරාජයා යොදුනක් පමණ දික්කු දිව්‍ය සේසතක් ඔසවාගෙන සිටියා ධාතුන් වහන්සේලාට. සන්තුසිත දිව්‍ය රාජ්‍යය ධාතු කරඬුවට පවන් සැලුවා. සුයාම දිව්‍ය රාජ්‍යයා මණික් වටාපතින් ධාතුන් වහන්සේලාට පවන් සැලුවා. සක්දෙව් රජතුමා සුවඳ දිය පිර වූ විජයෝත්තර සංඛය දරාගෙන පැන් වැඩුවා. සතරවරම් මහා දෙවි රජවරු කඩුගත් අත් ඇතිව සිව් දිසාවේ රැකවල් කළා. මහා ඉරිදිමත් 33 දිව්‍ය පුත්‍රයෝ පොකුරු වශයෙන් ගත් පසතුරු මල් වලින් මල් ඉස ධාතුන් වහන්සේලාට පිදුවා. දෙසිතක් ඒ දිව්‍ය රාජවරුන්ගේ කුමාරිකාවෝ දඬුවට පහන් දරාගෙන වටී සිටියා. දුෂ්ට යකුම් පළවා හැර යක් සෙම්පතිවරු 28 දෙනා ධාතුන් වහන්සේලාගේ වටේ ආරක්ෂා කළා. එතනට පැමිණි පංචසික ගහන්දරුව දිව්‍ය පුත්‍රයා වීණා වාදනය කරමින් ධාතුන් වහන්සේලාගේ අප්‍රමාණ සොඳුරු මියුරු ගීයකින් ධාතුන් වහන්සේලාගේ ගුණ කීවා. තිඹරු දිව්‍ය රාජයා තූර්ය නාද කරමින් තේවා පැවැත්තුවා. නොඑක් දෙවිවරු ධාතුන් වහන්සේලාට පූජා පිණිස ගීත ගායනා කළා. මහා කාල නාරජු තුමා මොහොතකට නැවතත් පෙන ගොබ දහසක් මවාගෙන දහසක් බුදුගුණ කියන්න ගත්තා. එතන දිව්‍ය තූර්ය නාද, මනුෂ්‍ය දිව්‍ය තූර්ය නාද සංගීතය පැතිරිලා ගියා. දිව්‍ය සුවඳ, මනුෂ්‍යයන් දැල්වූ සුවඳ දසත පැතිරී ගියා. ඉන්දගුත්ත මහරහතන් වහන්සේ මාරයාගෙන් මේ පින්කමට කරදරයක් වෙයි කියලා මේ පොළොව තරම් විශාල යකඩ පියනක්, යකඩ කුඩයකින් සම්පූර්ණ සක්වල වැහුවා රුවන්වැලි සෑයේ මාරයාට පේන්නේ නැති විදිහට. එහෙනම් පින්කම් වලට කොච්චර කරදර වෙනව ඇතිද? රුවන්වැලි සෑයේ ධාතු නිදන් කරනකොටත් යකඩ කුඩයකින් භූමිය වැහුවා ඉන්දගුත්ත මහරහතන් වහන්සේ. ඒ ධාතු නිදන් කරන මොහොතේ වටේට සෙම්පති දෙවිවරු වටේට අරක් ගත්තා යක්ෂයන්ට ඒ භූමියට එන්න බැරි විදිහට. ඒකට එහෙනම් ධාතු නිදහනයක් පින්කමක් කියනකොට කොච්චර නොපිරෙන ලෝකේ කරදර එනව ඇතිද කියලා හිතන්නකෝ. ඊට පස්සේ ධාතුන් වහන්සේලා පෙරටු කරගෙන තැනින් තැන ස්ථාන පහක සංඝයා දීඝනිකාය, මජ්ක්‍ධිම නිකාය, අංගුත්තර නිකාය, සංයුත්ත නිකාය, කුද්දක නිකාය ආදී නිකාය පහෙන් සංඝයා තැන් තැන් වල පිරිත් සජ්ජායනා, සූත්‍ර සජ්ජායනා කළා. අපගේ දුටුගැමුණු මහරජුරෝ මේ අසිරිමත් මහා ආනුභාව සම්පන්න සිද්ධිය දැකලා පස්වන ප්‍රීතියෙන් පිනා ගිහිල්ලා තමාගේ හිසින් වඩාමගෙන ආරං කරඬුව ධාතු කරඬුව ළඟ තැන්පත් කරලා ඊටමත් ආදරෙන් වන්දනමාන කරලා ඊට පස්සේ රජතුමා අහස දිහා බලනකොට අහසේ ඡත්‍ර පේනවා. දෙවිවරු බ්‍රහ්මියෝ දරන කුඩ. ඉතින් අහනවා ස්වාමීනි ඉන්ද්‍රගුත්ත මහරහතන් වහන්සේගෙන් භාග්‍යවතුන් වහන්සේට මේ ඡත්‍ර දරලා නේද තියෙන්නේ. ඊට පස්සේ කියනවා දිව්‍ය, මනුස්ස, ඊළඟට බ්‍රහ්ම ඡත්‍ර පමණක් නෙවෙයි විමුක්ති ඡත්‍රය කියන ඡත්‍රයෙන් බුදුරජාණන් වහන්සේ සේසත් ලබනවා. ඒ නිසා මේ විදිහට බුදුරජාණන් වහන්සේ තුන් ලෝකෙට අග්‍රයි කියලා බුදුගුණ කියනවා. මේ මොහොතේ දණ්ඩ නමස්කාරයෙන් ධාතුන් වහන්සේලා ඉදිරියේ වැඳ වැටුණ අපගේ දුටුගැමුණු මහරජුරෝ අපගේ භාග්‍යතුන් වහන්සේ ධර්ම චක්‍රය පවත්වන සද්ධර්ම චක්‍රවර්ති ධර්මරාජානන් වහන්සේ වනසේක කියලා මාගේ රාජ්‍ය වන මේ ලක්දෙරණ උතුම් ධාතුන් වහන්සේලාට පූජා කරමි පූජා වේවා කියලා තුන් වතාවක් මේ ලක්දෙරණ ස්වර්ණමාලී මහසෑහි පිහිටන ද්‍රෝණියක් ධාතුන් වහන්සේලාට පිදුවා. ඒ නිසා මේ ලක්දෙරණ මොන ජාතිය හිටියත් මොන ආගමේ මිනිස්සු හිටියත් මොන තත්ත්වවල මිනිස්සු හිටියත් මේ අපි අඩිය ගහලා ඉන්න මහ පොළොව බුද්ධ ශාසනයට පූජා කරලා තියෙන රජවරු. වෙන කිසිම ආගමකට කිසිම ජාතියකට මේ පොළොව පූජා කරලා නැහැ. මේක බුදුරජාණන් වහන්සේට පූජා වුණ භූමියක්, පූජා වස්තුවක්. මේකේ ඉඳලා බුද්ධ ශාසනයටම කෙලසන්න බැලුවොත් බුද්ධ ශාසනයම විනාශ කරන්න හැදුවොත් ඔවුන්ට ಜಾති සාපයක් වෙනවා. ඒ නිසායි ලංකාවේ සිංහල මිනිස්යාට බෞද්ධ මිනිස්යාට කරදරයක් අංකටලුවක් ආවොත් රුවන්වැලි මහසෑයට ගිහිල්ලා පැමිණිලි කරන්නේ ඒකයි. මේ භූමියේ අධිපති භාවය, භූමියේ අයිති භාවය පූජා වීම තියෙන රුවන්වැලි මහසෑය තුලයි. ඊට පස්සේ
සියලු දෙවි මිනිසුන් විසින් අනේක පූජෝපහාර පවත්වද්දී රජු සක්දෙවිඳු ගෙනා රං කරඬුව බහලු රං කරඬුව හිස මත තබාගෙන රජතුමා ගෙනාපු කරඬුව ඇතුළට සක්දෙවිඳුගේ කරඬුව දැම්මා. සක්දෙවිඳුගේ කරඬුව ඇතුලේ නාගලෝකයෙන් ගෙනාපු කරඬුව තියෙනවා. ඉතින් ඒ කරඬුව හිසේ තියාගෙන මහා පූජෝපහාර මැද රුවන්වැලි සෑයට මේ සෑ භූමියට පැමිණුණා. පැමිණිලා නැගෙනහිර පැත්තෙන් සෑයේ වටේ 3 වතාවක් පැදකුණු කරලා එතකොට අපි දැන් සෑයේ පළවෙනි පේශාව අදල්ලා තියෙනවා කියන්නේ මහා සෑයේ තැන්පත් වුණ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා හිසේ තියාගෙන රජතුමා ওই භූමියේ 3 වතාවක් පැදකුණු කළා. ඊට පස්සේ නැගෙනහිර පැත්තෙන් සෑයට ගොඩ වෙලා දැන් මේ ගර්භය පහළනේ තියෙන්නේ. ආයෙ ගර්භයට බැස්සා. ඊට පස්සේ ගර්භයට බැස්සර පස්සේ මොකද උනේ 96 කෝටියක් රහතන් වහන්සේලා සෑයි වටේ වටකොට සිටියා. ධාතුන් වහන්සේලා නිසා ප්‍රීතියෙන් පිනා ගිය සිත් ඇති රජතුමා ධාතු ගර්භයට බැහැලා සුන්දර වූ මහානීය සයනේ ධාතු කරඬුව තැන්පත් කරන්න ඕන. දැන් මේ මණික ආසනයේ මත ධාතු තැන්පත් කරන්න ඕන කියලා කරඬුව තියන්න ඕන කියලා හිතනකොටම ධාතුන් වහන්සේලා වැඩ සිටින ඒ උතුම් ධාතු කරඬුව අහසට පැන නැංගා. ධාතු කරඬුව අහසට ගියා. අහසට පැන නැගිලා කරඬුව විවෘත වෙලා කරඬුවෙන් ධාතුන් වහන්සේලා උඩට මතුවෙලා පිරිනිවන් පාන මොහොතේ බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨාන 5ක් කළා. බෝධිය සම්බන්ධයෙන් අදිෂ්ඨාන 3ක් තූපාරාමේ ධාතු නිධානයේදී යමක මහ ප්‍රාතිහාර්ය වේවා කියන මේ ප්‍රාර්ථනාවත් අදිෂ්ඨානයත් රුවන්වැලි මහසෑයේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා පිහිටන මොහොතේ ඒ ධාතුන් වහන්සේලාගෙන් බුදුරුව මැවි යමක මහ ප්‍රාතිහාර්ය පාවා කියන කාරණාව. ඒ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ අධිෂ්ඨානයේ පරිදි ඒ ධාතුන් වහන්සේලා ආසට පැන නැගිලා දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් 80 අනුයන්ජනයන්ගෙන් සුසැදි ජීවමාන බුදුරජාණන් වහන්සේගේ රූපය ආකාශයෙන් මැවුණා. ආකාශයෙන් මැවිලා ශාරීරික රෝම කූපයකින් ජල දහරත් අනික් රෝම කූපයෙන් ගිනි දහරත් ආදි වශයෙන් විහිදුවන යමක මහා ප්‍රාතිහාර්ය සිද්ධ වුණා. එදා බුදුරජාණන් වහන්සේගේ සම්බුදු සිරුරෙන් විහිදී ගිය රශ්මි ධාරාව ස්පර්ශ නොවුන තැනක් මේ ලංකා ධරණි තලයේ නැති තරම්. ඒ නිසා මේ ලංකා ධරණි තලයේ බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ කඳ ප්‍රාතිහාර්ය දන්නවා. ඊට පස්සේ පින්වතුනි ඊටම සන්තෝෂයටපත් වෙලා මේ ප්‍රාතිහාර්ය දැකලා මේ ප්‍රාතිහාර්ය දැක්කට පස්සේ බුද්ධානුස්සතිය වඩා සිත් එකඟව ඇතිව දිව්‍ය මිනිස්සු 12 කෝටියක් අරහත්ත්වයටපත් වුණා. රුවන්වැලි සෑයේ ධාතු නිධානයේදී 12 කෝටියක් අරහත්ත්වයටපත් වුණා. දිව්‍යොත් මිනිසුන්. අවශේෂ මාර්ගඵල ලැබුවා අය ගැන කවර කතාවද? ඊට පස්සේ ධාතුන් වහන්සේලා බුදු සිරුර අත්හැරලා ආපහු කරඬුවේ වැඩ හිටියා. කරඬුව වැහුණා. ආය ආකාශයෙන් වැටලා රජතුමාගේ සිරසේ පිහිටියා. මේ දැන් බුදුරුව මවහගෙන ප්‍රාතිහාර්ය පෑ ඒ උතුම් ධාතුන් වහන්සේලා ඒ මොහොතේම තමන්ගේ හිස මත පිහිටනකොට ඒ දුටුගැමුණු මහා නරේන්ද්‍රයාට කොයි තරම්නම් බුද්ධාලම්බන ප්‍රීතියටපත් වෙන්න ඇතිද? අනාගතේ මෛත්‍රී බුද්ධ ශාසනයේ අග්‍ර ශ්‍රාවකෙක් වෙන්න කරපු ප්‍රාර්ථනාව හරස් වුණා මිසක්කා නැත්තම් එදා මඟපල් ලැබෙනවා. එච්චර සද්ධාාවක් උපදින. ඊට පස්සේ ආයෙත් හිසේ තියාගෙන බුදුගුණ කියමින් ඉන්ද්‍රගුත්ත මහරහතන් වහන්සේ තගබිසෝන් වහන්සේලා කීප දෙනෙකුත් සමග සෑගර්භේ පැදකුණු කළා. ඇතුලේ අර මණික් අතුරා තියෙන රුවන් ආසනයේ මත කරඬුව තියලා අත් දෙක සුවඳ පැන් වලින් හොදලා අත්වල ඇඟිලිවල එක එක සුවඳ වර්ග ගාගෙන ආදර ගෞරවයෙන් මේ කරඬුව වටේ සුවඳ කල්ක ඇතුරුවා. අතුරුවලා කරඬුව විවෘත කළා. විවෘත කරලා මේ රජතුමා ධාතුන් වහන්සේලා දැන් කරඬුව එකින් එක විවෘත කළා ධාතුන් වහන්සේලා පේන්න සැලැස්සුවා. සලස්වල වැඳගෙන කියා හිටියා. ඉතින් කිසිවෙකුගෙන් ස්වර්ණමාලී සෑයි ධාතු ගර්භයට හානියක් වෙන්නේ නැත්තම් ලෝක සත්වයා සතර අපා බයනොත් අනෙකුත් දුක් කරදර වලිනුත් බේරාගෙන මහසෑයෙන් පිහිට ලැබෙන බව සත්‍යයක් නා. හොඳාකාරව පනවන ලද මේ මහානීය ආසනය මත බුදුරජාණන් වහන්සේ ඉදා පිරිනිවන් පාන මොහොතේ වැඩ හිටපු ආකාරයෙන් බුදුරුව මවාගෙන වැඩ සිටිත්වා කියලා අදිස්ථාන කළා.
මහා පිං ඇති මහරජුගේ අධිෂ්ඨානය සමගම අනාගතයට බොහෝ දෙනාට පිහිට සලසන ස්වර්ණමාලී සෑයේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා ඒ මොහොතේම කරඬුවෙන් ආපහු ආකාශයට පැන නැගිලා බුදුරුවම වුණා. ධාතුන් වහන්සේලා ඒ සිරුරේ ප්‍රමාණයට විසිරිලා අස්ථි හැදිලා ඊළඟට මස් පිරීලා රන්වන් සම පිරීලා ආත්පා ආදී මනාව පිහිටලා ලස්සනට ජීවමාන බුදුරුවම මැවුණා. ඇහි පිල්ලන් අරින්න නැති එක මුව මඩල සොලවන්නේ නැති එක විතරයි පින්වත්නි රුවන්වැලි මහසෑය අදට බුදුරුව මැවී තිබෙනවා. තුන් ලෝකෙම බුදුරජාණන් වහන්සේගේ බුදුරුව මැවී නැහැ. අදටත් තියෙන මේ බුදුරුව අතුරුදහන් වෙන්නේ ධාතු පරිනිර්වාණ දවසේ. එතෙක් බුදුරුව මැවී තිබෙනවා. සාමාන්‍යයෙන් අපේ ඇසකින් බලන්න බැරි තරම් සුදුවන් වූ රශ්මි ධාරාවක් ඒ බුදුරජාණන් වහන්සේගේ සිරුරෙන් විහිදෙනවා. ස්වර්ණමාලී සෑගැබ තුල. ඊට පස්සේ ඇසල පොම්පෝය දවසේ මේ විදිහට උතුම් ධාතුන් වහන්සේලා නිදහම් කරනකොට මේ ඝනකඩ බොල් මහා පොළොව කම්පා වෙන්න ගත්තා. නොයෙක් ප්‍රාතිහාර්ය ඇති වෙන්න ගත්තා. රජතුමා තමන්ගේ රාජ්‍ය නැවත නැවත පූජා කළා. සද්දිනක් පූජා කළා. තමන්ගේ ශරීරයේ පෙරදගෙන හිටපු 30 ලක්ෂයක් වටිනා රත්තරන් ආභරණ ඔක්කොම ගලවලා මේ සෑයි ගර්භයට පිදුවා. නාටක ස්ත්‍රීන් මහ බිසෝන් වහන්සේලා ඇමතිවරු ඒ වගේම වේලසුමන නන්දිමිත්‍ර ආදී යෝධයෝ තමා තුළ තමන් පැලඳගෙන හිටපු සියලු රත්තරන් ගලවලා අදටත් මහසෑයි ඒ තැන පුදලා තියෙනවා අදටත්. ඒ සියලු යෝධයෝ රත්තරන් ගලවලා තමන්ගේ ආභරණ සෑයට පූජා කළා. පසුවදා ජනතාවට කිව්ව රජතුමා සිස්සේ සතියක් අපි සංඝයාට දන් දීදී ඉන්න අතරේ මහසෑයි ගර්භේ වැඳ ගන්න කියලා. ඒතර මිනිස්සු ඔක්කොම සෑය උඩට ගිහිල්ලා ගර්භේ දැක බලාගෙන වන්දනා කළා. දවස් 7ක් යම් කිසි කෙනෙකුට රත්නමාලී සෑයේ ධාතු ගර්භේ බලන්න ඕන කියලා හිතලා කොහේ හරි ඈතක ඉඳලා ගෙදරින් අඩිය තියනවාද එදාම මහසෑයට ඇවිල්ලා වැඳලා එදාම ගෙදර යන්න පුළුවන්. ඉන්දගුත්ත මහරහතන් වහන්සේ ශ්‍රද්ධාවන්තයන්ගේ ගමනේ මාර්ගයේ කෙටි වේවා කියලා ඒ විදිහක් කළා තිබ්බේ. දින 7ක් ඇතුළත මුළු ලංකාවේම එදා හිටපු ජනයා ස්වර්ණමාලී මහසෑයි ධාතු නිදානේ දැකගත්තා. හරි පුදුම සහගතයි. ඒ කාලේ ඉතින් මේ පින්වතුන් අපි කොහේ හිටියද කියලා කවුදෝ දන්නේ. ඊට පස්සේ 7 වෙනි දවසේ වෙනකොට රහතන් වහන්සේලා සෑගර්භේ පිරිවරා ගත්තා මුදුනේ. ඊට පස්සේ රහතන් වහන්සේලා එක හඬින් මහා අභිඥාලාභී රහතන් වහන්සේලා මෙසේ අදිෂ්ඨානයක් කළා. මෙහි පූජා කරන ලද මල් නොමැලවේවා. මෙහි පූජා කළ සුවඳ වියලී නොයාවා. මෙහි දල්වන ලද පහන් නොනිවේවා. මේ ධාතු ගර්භේ කිසිවක් කිසිවෙකුට කිසි වෙනසකටපත් නොවේවා. මේද වර්ණ ගල් පුවරු සෑම විටම එකට පෑසී තිබේවා කියලා අර නැගෙනහිර පැත්තේ සංගවලා තිබ්බ අඟල් 8ක් ඝනකම තියෙන ගල් අසූරියන් ගල් පතුර උඩින් ගෙනල්ලා පියන වගේ තිබ්බා. දැන් රහතන් වහන්සේලාගේ අදිෂ්ඨානෙන් දැල්ලූ පහම් දැල් වෙනවා, මල් ඒ විදිහටම තියෙනවා, සුවඳ ඒ විදිහටම තියෙනවා. අර ධාතු ගර්භයේ ගල් පෙට්ටියක් වගේ පෑහිලා තියෙනවා. මුළු වලින් ගලකට ගලක් ජොයින්ට් වුණා වගේ පේන්නේ නැහැ. තනි ගල වගේ තමයි පේන්නේ ගල් පෙට්ටියක්. මේ දවරන් පාසානි සතුරු ජනයාන්ට සතුරන්ට කවදාවත් ධාතු ගර්භයේ ඇතුළ තියා මේද වර්ණ ඒ ගල් පෙට්ටියවත් ඒ ගල් ධාතු ගර්භයවත් පෙනෙන්න එපා කියලා රහතන් වහන්සේලා අධිෂ්ඨාන කළා. ඊට පස්සේ රජතුමා අනබෙර යවුවා තම තමන්ගේ නිවෙස් වලත් පරම්පරාවෙන් පැවතගෙන එන රහතුන්ගෙන් පැවතගෙන ධාතුන් වහන්සේලා හෝ නිදන් වස්තු තියෙනවා නම් සෑය තැන්පත් කරන්න කියලා. මිනිස්සු තම තමන්ගේ ගෙවල් වල යන්තාක් වටිනා වස්තුයක් දේ ඔක්කොම ගෙනලා අර ධාතු ගර්භය උඩ තැන්පත් කළා. ධාතුන් වහන්සේලා වැඩ ඉන්න ධාතු කරඬුවම ධාතු ගර්භයෙන් උඩ තැන්පත් වෙලා තිනවා කියනවා ධාතු කරඬු 1000ක්. පින්වතුනි, ඒතර මිනිසුන් ගොඩාක් නිදන් වස්තු සෑ ගර්භයේ මුදුනේ තැන්පත් කළා. මුදුන ගැන කවර කතාවද? වාහල් කඩවල් වල හම්බෙච්ච ධාතු කරඬු කොච්චරද? 100 ගාණක් ධාතු කරඬු. වාහල් කඩවල ධාතු කරඬු හම්බ වෙලා තියෙනවා. නිදන් වස්තු. එතකොට මහා සෑය ඇතුළ ගැන කවර කතාවද? ඊට පස්සේ මහා සෑයේ කටයුතු ටික දැන් මේ දන්න මහා ධාතු නිධානය සිද්ධ වුණා. මහා සෑයේ කටයුතු ටික අවසන් වීගෙන යනකොට ටික අවසන් වෙලා 40 කොටුව දක්වා වැඩ සම්පූර්ණ කළා.
මේ අයුරින් බුදුරජාණන් වහන්සේලා සිතාගත නොහැකි ගුණ ඇතිසේක. එවන් අචින්තියා බුද්ධා බුදුරජාණන් වහන්සේ විසින් වදාන ලද ධර්මීතා සිතාගත නොහැකි තරම් ගුණින් යුක්තය. අචින්තියා මේ එවන් අචින්තියා බුද්ධා බුද්ධ ධම්මා අචින්තියා. මෙබඳු සිතාගත නොහැකි ගුණානුභවයෙන් යුක්ත බුදුරජාණන් වහන්සේ කෙරෙහි යම්කිසි කෙනෙක් සිත පහදවා ගත්තොත් විපාකෝ හෝති අචින්තියෝ විපාකත් හිතා ගන්න බෑ. පින්වතුනි බුදුරජාණන් වහන්සේට පැහැදුනාට පස්සේ ඒකේ විපාක අචින්තිය වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ගුණ අචින්තිය නිසා. ධර්මයේ ගුණ අචින්තිය නිසා, සංඝයාගේ ගුණ අචින්තිය නිසා ගුණේ තරමට විපාකෙ හැදෙනවා. අපි දෙන දේ තරමට නෙවෙයි. හිතේ පැහැදීමත් ඒ පැහැදුන තැන තියෙන ගුණ සම්පත්තියත් අනුව විපාක හැදෙනවා. ඒකට ධාතුන් වහන්සේලාට හිත පහදවා ගන්න එක, පහන් සිතින් වඳින පුදන එක පුදුම විදිහේ පුණ්‍ය විපාක ඇති කරනවා. ඒ නිසා මේ දේශන අහලා ධාතුන් වහන්සේලා ගැන ස්තූප ගැන සිත පහදවාගෙන කවුරු හරි වැන්දොත් එයාට නිවන් දකින්න ජීවිතේ දක්වාම නම් දුකක් කරදරයක් පීඩාවක් එන්නේ නැතුව තුනුරුවන්ගේ සරණේ පුණ්‍ය විපාකෙන් බොහෝ සම්පත්තිය සැලසෙනවා. ඉතින් ඒ නිසා ඒ වාගේ මහා පිනක් රැස් වෙන නිසා ධාතු වන්දනාවෙන් ස්තූප වන්දනාවෙන් සත්පුරුෂ ඇසුරත් ධර්මාවබෝධයත්ම ප්‍රාර්ථනා කරන්න ඕනේ. ඉතින් දුටුගැමුණු රජතුමා වගේ පැහැදිලි ශ්‍රද්ධාවකින් නොකිලිටි සිතින් තමන්ගේ උත්සාහයෙන් පින් රැස් කරගෙන සියලු සැපයට වඩා අග්‍ර නිවනම පතාගෙන පින් කරන්න ඕනේ. නොඑක ආකාරයෙන් පිරිවර ජනයා ලැබීමට හේතු වන අනුන් ලවාත් පිරිසිදු සිතින් පින් කරවන්න ඕනේ. දැන් දුටුගැමුණු මහරජුගේ සංසාරයේ අන් අය පිරිවරාගෙන පින් කරපු නිසා ස්වර්ණමාලී සෑය හදනකොට දෙවියන්, රහතුන්, මිනිසුන්, යෝධයන් සියලු දෙනා එකතු වුණා. ඒ තමන් සංසාරේ අන් අය පින් කරවලට යොමු කළා. පිරිස් පිරිවරාගෙන පින් කළා. නැත්තම් සමහරවිට තමන්ගේ පිනක බලයක විදිහට තමන්ට ධනෙ තියෙනවා. වත්පෝසක්කම් තියෙනවා, වැඩක් කරන්න කට්ටිය නැහැ. හේතුව පිරිස මේ තමන් සංසාරේ පිරිස් පිරිවරාගෙන පින් කළා නැහැ. පිරිස් පිරිවරාගෙන දැන් අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ සංසාරේ පිරිස් පිරිවරාගෙන පින් කරපු නිසා උන්වහන්සේ සංඝයා පැවිදි කරනකොට දහස් ගණන් පිරිස ඇවිල්ලා උන්වහන්සේ ළඟ පැවිදි වෙනවා. උන්වහන්සේ ස්තූපයක් කරන්න ඕන කෙනෙකුට දහස් ගණන් පිරිස එකතු වෙලා ස්තූපය කරනවා. හේතුව ලොකු ස්වාමීන් වහන්සේ සංසාරේ පිරිස් පිරිවරාගෙන දන් දුන්න නිසා. අදටත් උන්වහන්සේ බොහෝ දෙනා පින් කිරීමේ සමාදන් කරනවා. බලන්න අන්න අය දැන් ලොකු ස්වාමීන් වහන්සේ සංසාරේ පිරිස් පිරිවරාගෙන දන් දීම අපිට පින් කරගන්න කොච්චර උපකාරී වුණාද? කොච්චර උපකාරී වුණාද? ඒ නිසා අන් අයටත් යහපතක් පින්වත්නි. ඊළඟට මේ විදිහට හතරස් කොටුව දක්වා කටයුතු අවසන් වීගෙන එනකොට දුටුගැමුණු රජුරෝ මාරාන්තික රෝගයකටපත් වුණා. ඊට පස්සේ රජතුමාට තේරුණා දැන් නම් මට ආයෙ නැගිටින්න බෑ, මම මරණයටපත් වෙනවා. ඉක්මනින් දීඝවාපයෙන් තමන්ගේ මලනුවන් වන තිස්ස කුමාරයා අනුරාධපුරයට කැඳෙව්වා. මොකද රජකම දීම පිණිස රජතුමාට හිටියා සාලී කියලා කුමාරේ. ඔහු අශෝකමාලා කියන සැඩොල් කුලේ කුමාරිකාව සමග තමයි පෙමින් වෙලී බැඳී විවාහ වී සිටියේ. එතකොට රජකමටපත් වෙනවා නම් මහා කුල සම්පන්න අගවිසවක් තියා ගන්න ඕන. එතකොට සාලී කුමාරයා රජකම අත්හැරියා. සැඩොල් කෙල්ල මේ සමග ප්‍රේමයෙන් වෙලී ඉන්න පිළිගත්තා. ඒ නිසා සාලී කුමාරයා රජකමට කැමති නැහැ. ඊට පස්සේ තිස්ස කුමාරයා ඉක්මනට මේ සද්ධා තිස්ස මේ මලනුවන් කැඳවලා කිව්වා මේ මගේ මලනුවනේ මට නම් ආයෙ නැගිට ගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඉක්මනට මහසෑය ඉතුරු කටයුතු ටික අවසන් කරවන්න. ඊට පස්සේ සද්ධා තිස්ස කුමාරයා කල්පනා කළා මහසෑයේ කටයුතු ඉක්මනින් අවසන් කරනවා කියන එක කරන්න බෑ. මේ වෙනකොට අවුරුදු 20කට කිට්ටුව වගේ රුවන්වැලි මහසෑයේ කටයුතු වලට ගිහිලා තියෙනවා. බොහෝ කාලයක් හදලා තියෙනවා මහසෑය. එතකොට ඒ නිසා සද්ධාතිස්ස රජුරෝ කල්පනා කළේ දැන් අපේ මහරජතුමා දැන් හොඳටම ගිලන් වෙලා ජීවිතේ තියේද නැද්ද දන්නේ නැහැ කියන ගානට තියෙන්නේ. ඒ නිසා මේක හරියන්නේ නැහැ කියලා උණ බට වලින් හතරස් කුටුවයි දේවතා කුටුව හදලා සුදු රෙදි වලින් වට කරලා ගොරෝසු කොළ වලින් ඉරු සඳු ආදී හතරස් කුටුව පැත්තට දාලා විශාල උණ ගොබ වලින් මේ ඡාත්‍ර කණුව හදලා ඡාත්‍රේ පලන්දලා ඈතට ඇත්තටම සෑයේ වැඩ ඉවරයි වගේ පේන්න හැදුවා. හදලා රජතුමාට කිව්ව රජතුමනි සෑයේ කටයුතු අවසන්. අනේ මට සද්ධාතිස්ස
මට පෙන්නපන් මහසෑයි. ඒ නිසා එදා දුටුගැමුණු මහරජතුමාගේ අවසන් දවස දෝලාවක තැන්පත් කරලා රන් දෝලාවක ලෝවාමා ප්‍රාසාදයයි රුවන්වැලි මහසෑය අතර ස්ථානයක තැන්පත් කළා මළුවෙන් පිට. රජතුමා වර එක සාදුකාර දිදී ස්වර්ණමාලී සෑය දෙස බලනවා. වර එක සාදුකාර දිදී සංඝගණ විනය කර්ම කරන දහම් කටපාඩම් කරන වනපොත් කරන ලෝවාමා ප්‍රාසාදයේ දෙස බලනවා. ඊටාම සන්තෝෂයටපත් වුණා. පත් වෙලා දුටුගැමුණු රජතුමාගේ අසනීප තත්ත්වය ගැන හාහෝ ගාලා දසත පැතිරී ගියා. නානා දෙසින් සංඝය වැඩම කළා. මම හිතන්නේ ඉදත් 96 කෝටියක් සංඝයා පිරිවරා ගත්තා. ඉතින් මේ සංඝයා අතර තමන් ඉතා ප්‍රිය කරන තේරපුත්තාභය මහරහතන් වහන්සේ වැඩලා හිටියේ නෑ. තේරපුත්තාභයන් වහන්සේ ඒ කාලේ බුත්තල තමයි වැඩ හිටියේ. එතකොට ඒ තේරපුත්තාභය මහරහතන් වහන්සේ වැඩ හිටපු ඒ බුත්තල ආරාමයේ අදටත් ඒ නගරාසන්න ප්‍රදේශයක තියෙනවා ඒ රහතන් වහන්සේ හිටපු විහාරය. කල්පනා කළා 28ක් යුද්ධවලදී පුංචි කාලේ දරාගෙන හිටපු කසාවත පසක තියලා රට ජාතිය බේරගන්න යුද්ධයට ඇවිල්ලා ආපහු යුද්ධය අවසන් වුණ ගමන් පැවිදි වීමටපත් වුණ තේරපුත්තාභය කොහෙද? අද මා මරුන් සමග කරන යුද්ධයේදී මා පෙරදී යන බව දැනගෙනම තෙරුන් වහන්සේ මා කරන් ඔපෙමිනෙන්නේද? රාජු හිතෙන් හිතනවා. මේ සිතවිල්ල බුත්තල වේහරේ වැඩ හිටපු තේරපුත්තාභය මහ තෙරුන් වහන්සේ දිවසින් දුටුවා. 500ක් තමන්ගේ ශිෂ්‍ය පිරිවරාගෙන ඒ බුත්තල භූමියෙන් පොළොවේ කිඳා බැහැලා රජතුමා ඉදිරියේ පොළොවෙන් මතු වුණා. මහත් වූ ප්‍රීතියටපත් වුණා. ස්වාමීනි මා සිතූ සිතවිල්ල ඔබ වහන්සේ දුටුවා නේද? කිම මරුගෙන් මා පෙරදී යන බව දැනගෙනද ඔබ වහන්සේ වඩින්න ප්‍රමාද වුනේ? රාජතුමනි, ජාතිය විසින් ඉදිරියට දක්කා ජරාව විසින් බැටදිදී මාරයා විසින් මරා ගන්නා ජීවිතයකට තමයි සංසාරය කියන්නේ. ඉපදීමෙන් ඉදිරියට දක්වනවා, ජරාවෙන් තලනවා, මරණයෙන් මරනවා. ඉතින් ඒ නිසා අතීතයේ හිටපු ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේලා මහරහතන් වහන්සේලා පවා අනිත්‍ය වූ සතුරා විසින් ඒ උත්තමයන්ගේ ජීවිතේ ඛණ්ඩනය කළා. සිටුවරු සක්විති රජවරු ඛණ්ඩනය කළා. ඒ නිසා මාරයා පෙරද ගන්නට නම් අපිට වෙන්නේ නැහැ. හැබැයි රජතුමනි, කෙලෙස් සතුරා නැසුවොත් එහෙම මේ මාරයාගේ සැනකෙළි යුගයෙන් සැනකෙළි රාජධානියේ නිදහස් වෙන්න පුළුවන්. රජතුමනි, බිය නොවන්ට අනාගතේ මෛත්‍රී තථාගත සම්මා සම්බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකෙක් වෙනවනේ ඔබ කියලා අනේක වූ හේතු සංස්කාරයන්ගේ අනිත්‍ය දුක්ඛ අනාත්මයන් ප්‍රකට කරලා ලැජ්ජා බය කිසිවක් නැති මේ අනිත්‍ය ස්වභාවය බුදුරජාණන් වහන්සේ වෙත පවා පැමිණුණා. මහා රජතුමනි, මේ සියලු සංස්කාරය අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. අනිච්ඡාවත සංඛාරා උපාදවය ධම්මිනෝ උපජ්ජිත්වා නිරුද්ධಂತಿ තේසං ූපසමෝසකෝ ආදි වශයෙන් නොඒක ආකාරයෙන් අනිත්‍ය ප්‍රතිසංයුක්ත බණ කතාව දාලා. රජතුමනි, සාමණේර නමක් අතීතයේ ඔබ බොහෝ කුසල් කරලා විහාර මහදේවියගේ ආරාධනාව පිට ඉපදුනා මිසක්කා ඔබතුමා තුළ සැඟවුණ බොහෝ කුසල් තියෙනවා සුගති සම්පත්තිය පිණිස. ඊළඟට මේ මහා ස්තූපය කරපු සංඝයාට උපස්ථාන කරපු පින තියෙනවා. ඔබගේ ලංකා රාජ්‍ය කී විටක් නම් බුද්ධ ශාසනයට පිදුවාද? මහා පුණ්‍යවන්ත රජතුමනි, රජ වූ දවසේ පටන් අද දක්වා කළ ස්පින් ටික සිහි කරන්න දැන්. දුටුගැමුණු රජතුමාටත් අවසාන මොහොතේ රහතන් වහන්සේලා කියා හිටියේ පින් සිහි කරන්න කියලා. ඊට පස්සේ රජතුමාගේ වචනය ඒ රහතන් වහන්සේගේ වචනය අහලා ඉතාමත් සතුටටපත් වුණ මහරජු, ස්වාමීනි ඔබ වහන්සේ මට මේ මාරයා සමග වෙන යුද්ධේ මට උපකාර කළා. ඔබ වහන්සේ මගේ කල්යාණ මිත්‍රයන් වහන්සේ කියලා තේරපුත්තාභය මහරහතන් වහන්සේට වෑහින කඳුළු සහිත නෙත් දෙකින් යුතු මහරජතුමා දෑත නල්ලේ තියලා වන්දනා කළා. ඒ වේලේ සතුටු සිතින් පින්පොත අරගෙන අමාත්‍ය ළඟට පැමුණුණා. අමාත්‍ය පැමිණිලා රජතුමාගේ පින්පොත කියන්න ගත්තා. දැන් මහවංශයේ මේ විස්තරي කෙටියෙන් තියෙනවා, තූපවංශයේ විස්තර වශයෙන් තියෙනවා. අපගේ මහරජු විසින් 99ක් වූ විහාරය කරවන ලද්දේය. ලද්දාහුය. කහවණු 19 කෝටියක වියදමින් මිරිස් වැටිය කළා. ලෝවාමා ප්‍රාසාදයේ 30 කෝටියකින් වියදමකින් කළේ. රුවන්වැලි මහසෑයේ වටිනාකම කියන්න බැරි අනර්ඝ කටයුතු 24ක් කටයුතු 24ක් තියෙනවා. ඒ වගේ වටිනාකම් කියන්න බෑ. ඊළඟට රුවන්වැලි මහසෑයේ කරන අනිත් කටයුතු වලට කහවණු කෝටි 1000ක් ගිහිලා තියෙනවා. කෝටි 1000ක් ගිහිලා තියෙනවා.
කොට්ටනම් කඳුකරේ කොත්මලේදී බුලුකණ්ඩ තරම් සිදු සාගතයේදී මහා නාර්ග වූ සිය කුණ්ඩලාභරණ දෙක විකුණා ඒ මුදලින් උතුම් රහතන් වහන්සේලා 5 නමකට පහන් සිතින් යුතුව තනහා ලැඹුල් කැඳකින් යුක්ත දානය පූජා කළා දුර්භික්ෂ කාලේ. තිස්ස කුමාරයා සමග චූලංගන යුද්ධයේ පැරදී පලා ගොස් දානය සඳහා සංඝයාට කල් දන්වා අඩගසා තමන්ගේ බඩගින්නේ ඉදිද්දී සියලු දානය සංඝයාට පිදුවා. පොංග දුවෙන් ඇසි රහතන් වහන්සේට ආහාර වේල නොගෙන ජීවිතේ පවා අපේක්ෂා නොකර රන්තැටියේ තිබුණ බත පූජා කළා. මිරිස වැටියේ විහාර පූජාවේ ලෝහාමා ප්‍රාසාද පූජාවේ මහසෑය මුල්ගල් තැබීම ධාතු නිදානය කියන දවස්වල කෝටි ගණන් සංඝයාට දවස් 7 ගානේ දානෙ දීලා තියෙනවා. සිව්දිගෙන් වැඩි භික්ෂු භික්ෂුණී උභය මහා සංඝයාට අඩුවක් නැතුව මහා දාන පැවැත්තුවා. තොන් සිවුරු පූජා කළා. වෙසක් උත්සව 24ක් කළා. ලක්දිව පුරා සංඝයාට සියලුම සංඝයාට තුන් සිවුරු පුදලා තිනවා. ලංකා රාජ්‍ය දින 7ක් දවසට 5 වතාව ගානේ බුද්ධ ශාසනයට පූජා කරලා තිනවා. ගිතෙල් පොඟවාගත් ඊතා පිරිසිදු පහන් වැටි යොදා 12 ස්ථානයක අපගේ සුගතයන් වහන්සේට නිරතුරු පූජා පිණිස පහන් දහස බැගින් පත්තු කරලා තියෙනවා. 18 ස්ථානයක නිරතුරුවම වෛද්‍යවරුන් යොදවා ගිලන් ආහාරත් බේත් ආදියත් රෝගීන්ට ලබා දීලා තියෙනවා. ඔන්න රජවරු කරපු පින්කම්. 44 තැනක කිරිබත් සමග මීපැණි ගිතෙල් ආදී එවැනිම 44 තැනකදී බොහෝ තල යොදා කිරි ගිතෙල් මිශ්‍ර කොට සාදන කිරිබත් දීලා තියෙනවා. ගිතෙල් බඳින ලද මහා දැල් කැවුම්ද 44 තැනක දුන්නා. ඒ අයුරින්ම තැන් 44ක නිරතුරු බත් ලබා දුන්නා. මාසයක් පාසා පොහොය දවස්වලට ලක්දිව අටමහා විහාරවලට බණාසන්ටත් පූජා පිණිසත් පහනුත් තෙලුත් දුන්නා. ආමිෂ දානයට වඩා ධර්ම දානයේ ශ්‍රේෂ්ඨයි කියලා අහලා ලෝවාමා ප්‍රාසාදයේ සංඝයා මැඟතට පැමිණිලා මංගල සූත්‍රයෙන් බණ කියන රජතුමා ආසනෙ ඉඳගෙන සංඝ ගෞරවයෙන් බණ කියා ගන්න බැරුව එදා ඉඳලා බණ කියන අයට ගොඩාක් සත්කාර කළා. ලංකාව පුරා විහාරවල ධර්ම කතිකයන් වහන්සේලාට සත්කාර කළා. ධර්ම කතිකයන් වහන්සේලාට ගිතෙල් පැණි සූකිරි නැලිය බැගින් පූජා කළා. අඟල් 4 පමණේ සූකිරි කැට පූජා කළා. බලන්න දේශකයන් වහන්සේලාට පූජා කරලා තියෙන දේවල්. ඊට පස්සේ මිහිරි වැල්මී මිට බැගිනොත් වස්ත්‍ර යුගල බැගිනොත් පූජා කරලා තියෙනවා. බලන්න බණ කියනකොට පහසුවෙන් කියන්න පුළුවන් උගුරට හිතකර දේවල් තමයි දේශකයන් වහන්සේලාට පූජා කරලා තියෙන්නේ. ඊට පස්සේ මේ විදිහට පින් කියාගෙන යනකොට රජතුමා කිව්වා මම ඕවා රජවරු විදිහට ඉඳලා කරපු ඒවා. නමුත් මම දුප්පත් කාලේ කොත්මලේ ඉන්න කාලේ මගේ කනේ තිබ්බ කුණ්ඩලාභරණ දෙක රජ කෙනෙක්ගේ නිසා ඒක රාජ සංකේතයේ වැහෙන්න ගලෙන් තලලා මේ බත් පාර්සලයකට බත් නැලියකට මේ ඒ රත්තරන් කුණ්ඩලාභරණ දෙක දීලා එයින් සංඝයාට දන් දුන්නා. ඒ පිනත් ඊළඟට මල්ලි සමග යුද්ධයේදී ගිහිල්ලා බඩගින්නේ තමන්ගේ රන් තැටි තිබ්බ සීළු ආහාරත් කැලේදීන් දුන්න එක ඒ පින්කම් දෙක තමයි මගේ හිත පිනවන්නේ. මේවා රජවරු වෙලා ඉඳින් කරපු ඒවා මේ පින්කම් දෙක ඉතා දුප්පත්ව කරපු ඒවා. දුප්පත්ව කරපු පින මතකයි කිව්වා. තේර පුතාබේ මහරහතන් වහන්සේ වදාලා එදා ඒ දානේ රහතන් වහන්සේලා 5 නමක් අරගෙන දහස් ගණන් මේ සංඝයා සමග බෙදාගෙන වැළඳුවේ. ඒ නිසා ඔබගේ දාණය එදා දුප්පත්ව දුන්න දානේ රහතන් වහන්සේලා දහස් ගණන් වැළඳුවා. ඉතින් ඒ නිසා බොහෝ සංඝයාට මම සාසනික උපකාර කළා. මගේ කය පවා සංඝයාට උපකාර වේවා කියලා මහා සෑයට පෙනෙන තැන සංඝයාගේ පොහොය මළුවේහි සංඝදාස වූ මාගේ ශරීරය ආදානය කරන්න කියලා කිව්වා. තිස්ස මේ උතුම් සෑයේ ඉතුරු කටයුතු හොඳට බල්ලා කරන්න කියලා පැවරුවා. දවසට 3 වතාවක් සෑයට තේවා කරන්න කියලා කිව්වා. ඊට පස්සේ සංඝයාට මේ විදිහට ආදරෙන් වන්දනමාන කරලා මං කරගෙන ආපු පින්කම් දිගටම කරගෙන යන්න කියලා තිස්ස සද්ධා තිස්සයන්ට අවවාද කළා. සංඝයාට පිරික් කියන්න කිව්වා. සංඝයාට පිරික් කියනකොට ආකාශේ චාතුම් මහරජගේ යාම තුසිත තාවතින්සේ යාම තුසිත නිම්මාන රති පරිනිමිත වසවති කියන දිව්‍ය ලෝක හයෙන් රත හය ආසේ පෙනුණා. රජතුමා දෙවිවරු කියනවා එන්න රජතුමනි අපේ රතේට එන්න රජතුමනි අපේ රතේට පොඩ්ඩක් ඉන්න කියලා කිව්ව රජුරු. ඒකට සංඝයා පිරිත් නතර කළා. ඊට පස්සේ ඇහුවා ඇයි ස්වාමීනි පිරිත් නතර කළේ? ඇයි පොඩ්ඩක් ඉන්න කිව්වේ? ස්වාමීනි ඔබ වහන්සේලාට නෙවෙයි මේ රතවලට මං කිව්වේ. රහතන් වහන්සේලාට රත පේනවා. රජතුමනි අනිත් අය ඔබතුමා දොඩවනවා කියලා හිතයි. ඒ නිසා මේ රත ආකාශයේ තිබෙන බවට සාක්ෂි පෙන්වන්න.
ළඟ තිබ්බ මල් මාලා 6ක් ඒ රත 6ට දැම්මා. අහසේ මල් මාලා 6ක් එල්ලෙනවා. මිනිසුන්ට සැකේ දුරු වුණා. තේර පුත්තාබේ මහරහතන් වහන්සේ ඇහුවා ස්වාමීනි කොයි දිව්‍ය ලෝකෙද හොඳ? කිව්වත් තුසිත දිව්‍ය ලෝකේ හොඳයි. තුසිත දිව්‍ය ලෝකේ තමයි මෛත්‍රී බෝධිසත්වෝ ඉන්නේ. ඔබ මේ බුද්ධ ශාසනය පිහිට ලබන කෙනෙක් නිසා හිට යන්න කිව්වා. ඉතින් රජතුමා ඊටාම සන්තෝෂෙන් හිත පිහිටවා ගත්තා. ඒ සංඝයා පිරික්කියද්දින් චුත වෙලා තුසිත දිව්‍ය ලෝකෙන් පැමිණි රතේ පහළ වුණා. මහා දිව්‍ය රාජේ මිනිසුන්ට පේන්නම මේ මොහොතේම පහළ වුණා. මෙතනින් චුත වුණා මේ පහළ වුණා. ශරීරයේ තියෙන රත්තරම්ම කරත්ත 60ක ඒ රත්තරන් ටික ගැලෙව්වොත් කරත්ත 60ක් ඕන කියන ආභරණ ටික දාන්න විතර. එවැනි සොඳුරු දිව්‍ය ස්වරූපයෙන් පෙනී ඉඳලා ඒ රතෙන් විමානේ නෙමෙයි අඩිය තිබ්බේ. රතෙන් ආයේ රුවන්වැලි සෑය මළුවේ අඩිය තිබ්බා. දුටුගැමුණු රජුගේ දිව්‍ය ලෝකෙ ඉපදිච්ච ගමන් කරපු පළවෙනි කටයුත්ත රුවන්වැලි මහා සෑයේ අඩිය තියලා 3 වතාවක් පැදුණු කළ සෑයේ වැඳලා සංඝයාට වැඳලා පිනේ ආනුභාවය බලන්ට කියලා බොහෝ දෙනාට පිනිපිනීම දෙව්ලෝ ගියා. බලන්න සෑය වල් කරපු හැටි. ඉතින් මේ විදිහට තමයි පින්වත්නි රුවන්වැලි මහා සෑයේ කටයුතු සිද්ධ වුණේ. ඉතින් තූප වංශයේ තියෙනවා පින්වත්නි මේ දුටුගැමුණු රජුරුවන්ගේ පියානෝ කාවන්තිස්ස රජුරුවෝ මතු බුදුවන මෙතේ බුදුන්ට පියවන්නාහුය. දුටුගැමුණු රජුරුවන්ගේ මෑණියෝ විහාර මහදේවි මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ මව් වන්නාහුය. දුටුගැමුණු රජුරුවෝ දකුණ ශ්‍රාවක වන්නාහුය. සද්ධාතිස්ස කුමාරයා මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ වම ශ්‍රාවකයා වන්නාහුය. කාවන්තිස්ස රජුරුවන්ගේ නගා වූ දුටුගැමුණු රජුරුවන්ට නැන්දා වූ අනුලා දේවි මෛත්‍රී බෝධිසත්වයන්ගේ ගිහි කාලේ බිසව යසෝදරා වගේ. ඊට පස්සේ ශාලිය කුමාරයා මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ පුත්‍රයා වෙනවා. ඒ වගේම දුටුගැමුණු රජුරුවන්ගේ භාණ්ඩාගාර ආරක්ෂාවේ සිටි සංඝනං අමාත්‍යා ඒ මෛත්‍රී බුදුරජාණන් වහන්සේට අග්‍ර උපස්ථායක වන්නාහුය. ඒ භාණ්ඩාගාරිකගේ දූ ඒ බුදුරජාණන් වහන්සේට අග්‍ර උපස්ථායිකා වන්නාහුය. ඉතින් පින්වත්නි මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ඒ බුද්ධ පිරිසම එකතු වෙලානේ මහසෑය හදලා තියෙන්නේ. නැද්ද ආශ්චර්ය? ද්‍රෝණයක් මුනි ධාතුන් වහන්සේලා වැඩ සිටින අසිරිමත් රන්වැලි සෑය අනුහසින්